Hi හැමෝටම welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එක චින්නා නොබ්ස් අපොයින්ට්මන්ට් එකේ තව විස්තර ගැන. විනාඩි කිහිපයක් ඇතුළත අපොයින්ට්මන්ට් එකේ වුණ ගොඩක් දේවල් මේ වීඩියෝ ගේන්න බලාගෙන තමයි මම මේක කරන්න ගත්තේ. මම මේ වීඩියෝ එකේ පෙන්නන දවස නම් අපිට කැෂුවල්ටි දවසක්. ඒ කියන්නේ ගොඩාක් වැඩ තියෙන දවසක්. මම මේ ලේබර් රූම් එකේ ඉඳන් තියටර් එකට යන්න උඩට චේන්ජ් කරගන්න යන ගම. අපේ තියටර් එක තියෙන සෙකන්ඩ් ෆ්ලෝර් එකේ, ලේබර් රූම් එකක් තියෙන සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. හැබැයි අපි චේන්ජ් කරගන්න නම් තර්ඩ් ෆ්ලෝර් එකට ගිහිල්ලා ආපහු පහළට එන්න ඕනේ. හැබැයි මේ පඩිපෙලින් නෙවෙයි, මම කලින් වීඩියෝ එකක පෙන්නලා තියෙනා වගේ චේන්ජින් රූම් එකෙන්ම පහළට පඩිපෙලක් තියෙනවා. එතනින් තමයි අපි තියටර් එකට යන්නේ. තියටර් එකට ගියපු මට ආපහු ලේබර් රූම් එකට එන්න වුණා. ඔන්න ඇවිල්ලා ආපහු රෑ වෙද්දී බෝඩ් එකට ඇවිල්ලා මේ බෝඩ් එකේ පේෂන්ට්ස්ලා නැති සයිඩ් එක ඉඳගෙන වැඩ කරන ගමන් තමයි ඉන්නේ. පේනව නේද? ඈත කලවර වෙලා තියෙන එකනේ. අතරමැදදී මේ වගේ පුංචි ෆොටෝස් කෑලි ටිකක් එකතු කරන්න වෙනවා. මේ තියෙන්නේ අපේ අලුතින් හදන ප්‍රොෆ් බිල්ඩින් එක. අර ලොකුවට ලයිට් දාලා ඇතින් පේන්නේ. ඔන්න ඊළඟට අපි ෂූට් වීඩියෝ එකක් මේ අපේ ගෲප් එකේ ටික දෙනෙක් මෙතන සමහර අය මිසින්. මේ අපි අපොයින්ට්මන්ට් එක කරන අතරේ සහයෝගයෙන් බෝඩ් එකේ වැඩ කරගෙන ඉන්න ගමන් මේ නම් අපි ජින් වෝඩ් එක පැත්තට තමයි ඇවිත් තියෙන්නේ. ජින් වෝඩ් එකේ වැඩ කරන අතරේ කැෂුවල්ටි දවසක තමයි මම මේ වීඩියෝ පොඩි කෑල්ල ගත්තේ. මේ අපි ප්‍රැක්ටිකල් සෙෂන්ස් වලට පුරුදු වෙන අතරතුරේ කොහොමද ෆෝසෙප් ඩිලිවරි එකක් කරන්නේ, ඒක හරි විදිහට ඉගෙන ගන්න ඕනේ, අපි ඒක පර්ෆෝම් කරලා පෙන්නන්න ඕනේ, එක්සෑම් වලට එනවා මේක හරියට කරන්නේ කොහොමද කියන එක. ඒ අතරමැදදී ගත්ත ෂූට් වීඩියෝ එකක් තමයි මේ. ඔන්න ඒ ඇස්ස බලන්නකෝ, අපි ඔළුවෙන් හිටගෙන ඉන්න වීඩියෝ එකකුත් අපේ යාළුවෙක් අරගෙන ඉන්නවා. කට්ටිය අඳුර ගන්න පුළුවන්ද? මාස දෙකක් පුරාවට ජින් ඇන්ඩ් නොබ්ස් ඉගෙන ගත්තේ සබ්ජෙක්ට් එකක් නෙවෙයි. ඇත්තට මේක ජීවිතේට පාඩමක්. කාන්තාවකට කොච්චර ශක්තියක් තියනවද? කායිකව මානසිකව වගේම හැම දෙයකින්ම කොච්චර කාන්තාවක් සවිමත්ද කියලා මේ අපොයින්ට්මන්ට් එක පුරාවටම මම නම් දැක්කා. මේ නම් අපි අපොයින්ට්මන්ට් එකේ ටිකක් එන්ඩ් එකට ලං වෙලා අපේ සෙට් එකේ ඒ අපොයින්ට්මන්ට් එක ඉවර වෙන කලින් එකතු වෙලා ෆිල්ම් එකක් බැලුවා. ඒ ෆිල්ම් එක බලලා තියෙන අයකෝ මේ අපේ එන්ඩ් අපොයින්ට්මන්ට් පාර්ටිය කොහොමද ලෑස්ති කරගන්න කියලා අපි පොඩි මීටින් එකක් ගත්තා. මේ අපි ඩිසයින් කරපු thank you cards ටික, මෙන්න අපේ ගෲප් එකේ ඉන්න සෙට් එක, මේ අපි අන්තිම කැෂුවල්ටි ජින් ඇන්ඩ් නොබ්ස් වල කරලා යන ගමන් ගත්ත සෙල්ෆියක්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් මේ පොඩි මිනි ව්ලොග් එකකින්. ආයෙත් හමුවෙමු. bye bye.